සියල්ල ඒගොල්ලෝ බෙදාගෙන තියෙන්නේ. මේ ළඟදී මට වාර්තාවක් අහුණා තාම මේක පාර්ලිමේන්තුවේ කිව්වේ නෑ හොඳින්. මොකක්ද දන්නවද? මෙන්න මේ තනමල්විල පැත්තේ අර මැයි මාසේ 9 වෙනිදා ගැටුම් වලදී ගෙයක් ගිනි අරගෙන තියෙනවා. තනමල්විල පැත්තේ නේද? සෙවණගල. සෙවණගල ගෙයක් ගිනි අරගෙන තියෙනවා. ගෙදර වන්දි අරන් තියෙන්නේ කවුද? ගෙදර අයිති කෙනා නෙවෙයි. ඉඩමේ ඔප්පුවේ තියෙන වෙන නමකට, ගේ ඔප්පුව තියෙන වෙන නමකට සල්ලි අරන් තියෙන රාජපක්ෂ කෙනෙක්. හරිද? ඒ ලැයිස්තුවත් ඉක්මනින් මෙයි හොඳේ. ඉතින් මොකද්ද මේ කරමින් තිබුණේ? එඳ රට විනාශයට පත් කරමින් තිබුණා. ජනතාව පීඩාවට පත් කරමින් තිබුණා. දැන් මෙන්න මේකට විරුද්ධව ජනතාව ඉස්සරහට ආවා. ඒගොල්ලෝ ගාව විශාල මුදල් බලයක් තිබියදී, ඒගොල්ලෝ ගාව මාධ්‍ය බලය තිබියදී, ඒගොල්ලෝ ගාව ආණ්ඩු බලය තිබියදී, ඒගොල්ලෝ ගාව මැර බලය තිබියදී, මතකනේ තනමල්විල බිබිලේ නේද? ඒගොල්ලෝ ගාව මැර බලය තිබියදී ජනතාව බය කරලා තිබ්බේ මතකනේ? බිබිලේ බහින්න බයයි, තනමල්විල බහින්න බයයි නේද? මැර කණ්ඩායම් මතේ පාලන බලය තිබියදී මේ රටේ ජනතාව පෙරට ඇවිල්ලා ඒ සියල්ල පරාජයට පත් කරලා ජාතික ජනබලවේගයේ ජයග්‍රහණය කරන්න මැදිහත් වුණා.